අපේ සෞඛ්‍යයට හානි නොවන අයුරින් ආහාර ගැනීම අප කාගේත් ප්‍රමුඛතාවයයි. එහෙත් දෛනිකව පරිභෝජනය කරන සමහර ආහාර වර්ග නිසි ලෙස හසුරුවා නොගතහොත් නොසිතූ අයුරින් සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දීමට අපට සිදුවෙනවා. බිත්තර කියන්නේ අපේ ආහාර වේලට නිතර එක්වන ප්‍රෝටීන් බහුල ආහාරයක්. නමුත් බිත්තර පරිභෝජනයට පෙර සේදීම සම්බන්ධයෙන් ඔබ නොදන්නා වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. අද අපි පැහැදිලි කරන්න යන්නේ බිත්තර සේදීමෙන් ඔබේ සෞඛ්‍යයට අවදානමක් ඇති වෙන්නේ කොහොමද කියලා. ඉතින් ආරාධනා කරනවා හැමෝටම මේ විනාඩි කිහිපය අවසානයේ තෙක් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. බොහෝ දෙනා සිතන්නේ බිත්තර කටුව මත කුකුල් අසූචි පැහැදිලිව නොපෙනේ නම් ඒවා පිරිසිදුයි කියලා. නමුත් මේ නිවැරදි මතයක් නොවේ. කුකුලන්ගේ අසූචි වල ස්වභාවිකවම ජීවත් වන සැල්මොනෙල්ලා නම් හානිකර බැක්ටීරියාව බිත්තර මතු පිට රැඳිලා තියෙනවා. විද්‍යාත්මක පරීක්ෂණ මගින් පෙන්වා දෙන ආකාරයට සැල්මොනෙල්ලා එන්ටරිටයිඩිස් වැනි සමහර සැල්මොනෙල්ලා විශේෂයන්ට වියලි බිත්තර කටුව මතු පිට දින 50කට වැඩි දිගු කාලයක් ජීවත් වීමේ හැකියාව තිබෙනවා කියලා. එබැවින් බිත්තර පෙනුමෙන් පිරිසිදුවද එහි සැල්මොනෙල්ලා බැක්ටීරියාව පැවතීමේ අවදානමක් තිබෙනවා. බිත්තර කටුව සෑදී ඇත්තේ ප්‍රධාන වශයෙන් කැල්සියම් කාබනේට් වලින්. එය අපට සිනිඳු ලෙස පෙනුනත් අන්වීක්ෂයකින් බලන විට බිත්තර කටුව මතු පිට අතිශයින් කුඩා ඇසට නොපෙනෙන සිදුරු දහස් ගණනක් පවතින බව දැක ගන්න පුළුවන්. මේ සිදුරු බිත්තරය තුල වාතය හා තෙතමනේ හුවමාරු වීමට උපකාරී වන අතර බිත්තරේ අභ්‍යන්තරයේ තිබෙන කලලයට ශෝෂණය කිරීමට අත්‍යවශ්‍ය වෙනවා. කෙසේ වෙතත් මෙම සිදුරු බැක්ටීරියා වැනි ශුද්‍ර ජීවීන්ට බිත්තරය තුළට ඇතුළු වීමට මාර්ගයක් හැටියටත් ක්‍රියා කරන්න පුළුවන්. කිකිලිය බිත්තරේ පිටතට දමන විට බිත්තර කටුව වටා බ්ලූම් ලෙස හඳුන්වන ස්වභාවික ආරක්ෂක පටලයක් තැන්පත් කරනවා. මෙම පටලේ බිත්තර කටුවේ ඇති අන්වීක්ෂීය සිදුරු වසා දමනවා. පිටතින් නැති හානිකර බැක්ටීරියා බිත්තරේ අභ්‍යන්තරයට ඇතුළු වීම වළක්වනවා. මේ බිත්තරේ නැවුම් බව සහ ආරක්ෂාව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය කාර්යයක් ඉටු කරනවා. සාමාන්‍යයෙන් වෙළඳ සැල් වලින් මිලදී ගන්නා බිත්තර සේදීම නිර්දේශ කරන්නේ නැහැ. ඔබ බිත්තර සෝදන විට විශේෂයෙන්ම සබන් හෝ වෙනත් ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් ඉහත සඳහන් කළ ස්වභාවික බ්ලූම් ආරක්ෂක පටලේ විනාශ වෙලා යනවා. මෙම පටලේ විනාශ වූ පසු බිත්තර කටුවේ ඇති නොපෙනෙන සිදුරු බාහිර පරිසරයට විවෘත වෙනවා. එවිට සෝදන ජලය හරහා සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියා පහසුවෙන් බිත්තරේ තුළට ඇතුල් වීමේ අවදානමක් පවතිනවා. මේන් අදහස් වෙන්නේ බිත්තරේ පිරිසිදු කිරීමට උත්සාහ කිරීමෙන් සැබවින්ම එය දූෂණය වීමේ අවදානම වැඩි වෙන බව. එලෙසම බිත්තර කටුව කැඩී හෝ පුපුරා ඇති බිත්තර පරිභෝජනය නොකළ යුත්තේද මේ හේතුව නිසා. එවැනි බිත්තරවල ආරක්ෂක පටලේ බිඳී ඇති බැවින් පිටත ඇති ශුද්‍ර ජීවීන් පහසුවෙන් බිත්තරේ අභ්‍යන්තරයට ඇතුළු වෙන්න පුළුවන්. ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා බිත්තර මිලදී ගැනීමේදී, ගබඩා කිරීමේදී සහ පිසීමේදී අපි දැන් සඳහන් කරන කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න මතක තබා ගන්න. අසූචි තැවරුණු හෝ පැල්ලම් සහිත බිත්තර තෝරා ගැනීමෙන් වළකින්න. බිත්තර මිලදී ගන්නා විට බිත්තර කටුවෙහි ඉරිතැලීම් හෝ කැඩීම් නොමැති බවට වග බලා ගන්න. බිත්තර ගබඩා කිරීමට පෙර සේදීමෙන් වළකින්න. මේ මගින් බිත්තරේ ආරක්ෂක පටලේ ඉවත් වී බැක්ටීරියා ඇතුළු වීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. බිත්තර ඒ වගේ මුල් ඇසිරුම් වල හෝ පිරිසිදු බිත්තර තැටියක ශීතකරණයක නිසි ලෙස ගබඩා කරන්න. ඔබට බිත්තර සේදීමට අවශ්‍ය නම් එය පිසීමට පෙර සිදු කරන්න. සේදූ විගසම බිත්තරේ පිස ආහාරයට ගන්න. සෝදාගත් බිත්තර නැවත ගබඩා කිරීමෙන් වළකින්න. මන්ද ඒ වගේ ආරක්ෂක පටලේ ඉවත් වී ඇති බැවින් දූෂණය වීමේ අවදානම වැඩි වන නිසා. බිත්තර භාවිතයට පෙර නිසි ලෙස ඒවා හසුරුවා ගැනීමෙන් ඔබටත් ඔබේ පවුලේ සමාජිකයන්ටත් සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියා ආසාදන වලින් හා ආහාර විෂවීම් වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඔබේ සෞඛ්‍ය පිළිබඳ අවධානයෙන් සිටීමෙන්, ඒ වගේම මෙවැනි පුංචි දේවල් විද්‍යාත්මකව සොයා බැලීමෙන් හා ඒවා අනුගමනය කිරීමෙන් නිරෝගී ජීවිතයක් ගත කරන්න ඔබට අවස්ථාව උදා කරගන්න පුළුවන්. නැවතත් මෙවැනි තොරතුරු සහිත වීඩියෝකින් හමු වෙනතුරු ඔබට නිරෝගිමත් ජීවිතයක්.